කොහෙද ඉස්කෝලේ පබෝද? මම දන්නවා. සෙන්ට් පෝල්ස් මිලාගිරි. SPM. එතකොට 80% එහෙම කොහමද ඉස්කෝලේ? 80% එහෙම කොහොමද කියන්නේ? 80% බලනවානේ ඉස්කෝලේ එක්සෑම් වලට. ඔව්. ඒ කාලේ එච්චරම තදට බැලුවේ නැහැ. නෑ එහෙම ගන්න. දෙව්මිනි කොහමද 80% ඉස්කෝලේ? 80% මේ බලනවා කියලා තිබ්බා. ඊට පස්සේ ගොඩක් මං හිතන්නේ නැතුව ඇති අන්තිමේට හැමෝටම ලියන්න දුන්නා 80% නැති අයට. ඒක අර කාට්ටිය උනන්දු කරවන්නනේ කියනවානේ ගොඩක් වෙලාවට 80% ඇත්තට පාසල් යන්න ඕනේ. හරිද? මේ 80% බලනවා ඒ කියන්නේ ගෙන්න ගන්නමයි බලන්නේ. මෙතන ඉන්න එක්කෙනෙක්ට පාසලේ විදුහල්පති හෝ උපවිදුහල්පති කියලා තියෙනවා 80% අපි හදලා දෙන්නම් ඔයා ගෙදර ඉන්න කියලා. ඒ විරාජ් ධනුෂට. ආසිරාට. 80% අපි හදලා දාන්නම් ඔයා ගෙදර ඉන්න. අපේ කාලේ අර බෝම්බ ගැහුවා නම් මනම් ප්‍රශ්න අපේ ඉස්කෝලේ ගියම නැහැ නේ. ඇත්ත. ඔව්. ඇයි? ඉස්කෝලේ කාලේ කියන්නේ ඇත්තටම මං ඒ දවස්වල ඉන්න පොඩක් ව්‍යාපාරික වලට සම්බන්ධයි. ඉස්කෝලේ යනවා කියන්නේ ව්‍යාපාර වලට සම්බන්ධයි. ව්‍යාපාරයක් කරන්න යනවා වගේ තමයි ඉස්කෝලේ කියන්නේ රුපියල් 100 ගෙදර යලා යන්නේ. ඉගෙන ගන්න ගියම නේ. ඉස්කෝලේට යද්දි 1500 කට පොඩි කලෙක්ෂන් එකක් දාගන්න පොඩි කොල්ලන්ගේ. සද්දිය. පොඩි ඒව සීන් එකේ අපි ඉස්කෝලේ කාලේ 12 වසරේදී වගේ මේක උනේ. අපි කියන්නේ A-level කරන්න අපිට දැන් යන්න එපා උන් යම හම්බෙන්න. මුන් ලොකුයි දැන්. එන සයිස් එක දැන් ගහයි අපිට. ඉතින් යද්දි මේ අර සෙක්ෂන් මම ටෙක් කරේ. අයි මේ ටෙක් ඇවිල්ලා අවුරුදු 2ක් හෝ 3ක් අපි යද්දි. මේ ඊට පස්සේ අපි හොඳම සෙක්ෂන් තෝරලා ඒවට තෑගි දෙනවා. ඒ ප්‍රින්සිපල් ඒ සෙක්ෂන් ප්‍රින්සිපල්ව මේවා කරනවා එන්න කියලා ඇගීමකට ලක් කරනවා. ඒ කිසිම ඇගීමක් දරන්න බැරි වෙනවා මාත් ඇතුළුව තව යාළුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. අපි හැමදාම ටෙක් කරාට ඔය වගේ තමයි තමයි ටෙලිෆෝන් කරලා මනෝජ් ජානක රංගන මෙව්වා තියෙනවද කියලා. ඉතින් අන්තිමේට සේනාරත්න සර් තාම ආදරෙන් මතක් කරනවා සර් මගේ සෙක්ෂන් ප්‍රින්සිපල්. එයා නම් එච්චර ආදරෙන් මතක් කරන්නේ. මට ඇතුළු ඒ යාළුවෝ ප්‍රශ්නකට ඇවිල්ලා කිව්වා පුතේ ඇත්තටම උඹලා හින්දා මට මේක කරගන්න බෑ කියන ගහලා බැනලා ඔක්කොම කරන්න තියෙන හැමදේම කරලා ඒත් හදන්න බැරි වෙලා කිව්වා උඹලට 180 මම හදලා දෙන්නම් උඹලා ගෙදර. ඒ තරම් මගේ ඉස්කෝලේට මම ගෞරවාන්විතයි.